GTA 6 ගැන මුල් නිවේදනයෙන් පස්සේ ආපු උනන්දුව දෙවෙනි ට්‍රේලරයත් එක්ක දැන් ඇත්තටම නොයිවසිල්ලක් වෙලා වගේ නේද? ඕ ඒක ඇත්ත. හැමෝම ඔගේ බලන් ඉන්නේ. හැමෝම අහන ප්‍රශ්නේ තමයි ඇයි මේ ගේම් එක හදන්න මෙච්චර කල් යන්නේ? Rockstar ඕනවට වඩා වෙලා ගන්නවද? ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් මේක අද කාලේ මේ වගේ ලොකු ගේම් එකක් හදනකොට සාමාන්‍ය දෙයක් වෙලාද? අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍රය එක්ක ටිකක් ගැඹුරට කතා කරමුද? හුදා දහසක්. බලමු මේ මූලාශ්‍රවලින් මොනවද කියන්නේ කියලා. මේක රොක්ස්ටාර්ගේ විතරක් ප්‍රශ්නයක්ද? නැත්නම් මේක තමයි අද තත්වයේ කියලාද? මොකද 2013 ආපු GTA 5 එකට වඩා මේ පාර බලාපොරොත්තුව ගොඩක් වැඩි නේද? අනිවාර්යයෙන්ම. අපිට ලැබිලා තියෙන දේවල් බැලුවම පේනවා. ගොඩාක් ලොකු විස්තර වැඩි සිතියමක් බලාපොරොත්තු වෙනවා. ඔව්. ඊට පස්සේ අර AI චරිත, ඒ කියන්නේ නිකම් පාරේ යන්න අය නෙවෙයි. ඔව්, තමන්ගේම වැඩක් කරගෙන ඉන්න ඇත්ත මිනිස්සු වගේ හැසිරෙන චරිත. හරියටම ජීවමාන ගතියක් තියෙන්න. ඊට පස්සේ ඉතින් ග්‍රැෆික්ස් අතිශයින්ම තාත්වික වෙන්න ඕන. ඒක තමයි බලාපොරොත්තුව. පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා කරන්න පුරුවන් වෙන්න ඕන, මල්ටිප්ලෙයර් එක දියුණු වෙන්න ඕන. අනික ගැඹුරු කතාවක්. ඔව්, මේ ඔක්කොම එකට ගේන එක ලේසි නෑ. මේ හැමදේම හරියට කරන්න අවශ්‍ය තාක්ෂණය. ඒක හැදන්න ඕන මුලින්ම. විශේෂයෙන්ම Rockstar යාළගම එන්ජින් එකක් පාවිච්චි කරන නිසා නේද? රේජ් එන්ජින් එක. හරියටම. ඒ කියන්නේ ගේම් එකේ අත්තිවාරම වගේ. භෞතික විද්‍යාව, ග්‍රැෆික්ස් ඒ ඔක්කොම පාලනය කරන්නේ ඒකෙන්. ඉතින් අලුත් දෙයක් දානෝ නම් ඒකට හරියන්න එන්ජින් එකත් වෙනස් කරන්න හදන්න වෙනවා. ඒකට අවුරුදු ගණන් යනවා. අනික Rockstarගේ ඉතිහාසය බැලුවම යාලා ඉක්මනට ගේම් රිලීස් කරන අය නෙවෙයිනේ. ඒක ඇත්ත. Red Dead Redemption 2 ඒකටත් අවුරුදු 8ක් ගියා නේද? ඔව්. ඉතින් ඒකෙන් පේනවා යාලගේ ફોකස් එක තියෙන්නේ ඉක්මනට දෙනවට වඩා ක්වොලිටි එකට. හොඳම දේ දෙන්න අවුරුදු ගාණක් පවතින දෙයක්. ඉතින් මේ කාලය ඒකට කරන ආයෝජනයක් වගේ. ඒක තමයි. මූලාශ්‍රවල තව කියවෙනවා GTA 6 වලට රේජ් එන්ජින් එකේ අලුත්ම ගොඩක් දියුණු කරපු සංස්කරණයක් හදනවා කියලා. ඔව්, ඒක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම අර PlayStation 5 වගේ අලුත් කොන්සෝල් වල සම්පූර්ණ බලය ගන්න නම් අනිවාර්යෙන්. ෆිසික්ස් එහෙම, ඒකද වාහන හැප්පෙන විදිය, චරිත දුවන පනින විදිය. AI චරිත හැසිරෙන විදිය, ආලෝකකරණය, මල්ටිප්ලෙයර් එකත් ඔක්කොම අලුතින් හිතන්න වෙනවා ඇති. ඔව්, ඒ හැම දෙයකටම කාලයයි ශ්‍රමයයි ඕනතරම් යනවා. ඒ තාක්ෂණික දේවල් ඇරුණම තා බාහිර බලපෑම් ගැනත් කියවෙනව නේද? අර COVID-19 කාලේ වගේ. ආව්, ඒක අමතක කරන්නම බෑ. ගොඩක් ස්ටුඩියෝ වගේ Rockstar එකටත් ගෙදරින්දම වැඩ කරන්න උනානේ. රිමෝට් වර්ක්. ඒක කොහොමද බලපෑවේ? මේමයි motion capture වගේ දේවල් තියෙනවනේ. ඒ කියන්නේ නළුවන්ගේ චලන අරන් ගේම් එකේ චරිතවලට දාන එක. ඒවට ස්ටුඩියෝ එකට යන්න ඕන. හරි. ටෙස්ටිං කරන එක, ලොකු ටීම්ස් අතර සම්බන්ධීකරණය මේ ඔක්කොටම බාධාවා. ඉතින් සංවර්ධන වේගය ටිකක් හරි අඩු වුණා කියන එක පැහැදිලි. අනිත් පැත්තෙන් අර සල්ලි දාලායකින් පීඩනයක් උතෙනවා ඇතිනේ ඉක්මනට දෙන්න කියලා. පෙන්න පුරා මේක සාමාන්‍ය දෙයක් නේ. ඒතර Cyberpunk 2077 වගේ ගොඩක් බලාපොරොත්තු තියලා හරියට හදන්න කලින් දීලා උන දේ දැක්කම ඊට ලොකු පාඩමක් වුණා ගොඩක් දෙනෙක්ට. Rockstar ඒ වගේ රිස්ක් එකක් ගන්න කැමති නෑ වගේ නේද පේන්නේ. පේන විදිහට නම් නෑ. එයාලගේ නමට අර අවුරුදු ගාණක් තිස්සේ හදාගත්ත විශ්වාසයට හානියක් කරගන්න යන්නේ නෑ. ක්වොලිටි එක තමයි මුල් තැන. ඒක නම් හොඳයි. ඉතින් Rockstar දෙනට නිල වශයෙන් කියලා තියෙන්නේ 2026 දෙනවා කියලා. 2026. ඒ කියන්නේ GTA 5 ඇවිල්ලා අවුරුදු 13කට පස්සේ. ඔව්. ඒක ඇත්තටම ලොකු කාලයක්. ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ වුණත් මේක නිකන් ගේම් එකක් නෙවෙයිනේ. නෑ ඒක ඇත්ත. මුළු ලෝකෙම ගේම් ගහන අය බලන් ඉන්න දෙයක්. සංස්කෘතිකමය වශයෙන් වැදගත් දෙයක්. ඉතින් මේ පරක්කුව ගැන පොඩි අසතුටක් තිබ්බත් නොයිවසිල්ලක් තියෙනවා. ඔව් නොයිවසිල්ලක්. ඒක අන්තිමට එන දේ සුපිරිම එකක් වෙයි කියලා හිතලා මේ කාලේ ඒකට කරන ආයෝජනයක් විදිහට බලන්නත් පුළුවන් සමහර විට. පුළුවන්. අද කාලේ අර AAA කියන ලොකු ගේම් එකක් හදන්න කාරණා තුනක් ඕනමයි. කාලය, තාක්ෂණය සහ ඒ දෙකම හරියට කළමනාකරණය කරන ක්‍රියාවලියක්. හයි. Rockstar මේ තුනම ගොඩක් පරිස්සමෙන් බැලන්ස් කරනවා වගේ තමයි පේන්නේ. ඉතින් එයාලා මේක හරියටම කරොත් අර බලාපොරොත්තු වෙන විදිහටම දුන්නොත් එතකොට මේ ගිය අවුරුදු ගාන කාටවත් මතක තියෙන එකක් නෑ. ඒක ඇත්ත. ඉතින් එහෙම බලද්දී ඔබ හිතන විදිහට මේ තරම් කල් ගත්ත එක වටිනවා
කියලා අපිට දැනෙන්න රොක්ස්ටාර්ගේ අර පර්ෆෙක්ෂනිසම් එක. ඒ කියන්නේ හැම පොඩි දෙයක්ම හරියටම කරන්න තියෙන උවමනාව ඒක හොඳටම පේන මොන වගේ විශේෂ දෙයක් මේ ගේම් එකේ තියෙද? ඒක හොඳ ප්‍රශ්නයක්. සමහර විට ඒක වෙන්න පුළුවන් අර පරිසරයේ තියෙන පොඩි විස්තර ප්‍රමාණය. අදහගන්න බැරි තරම් විස්තර. නැත්නම් අර AI චරිත, යාලා හැසිරෙන විදිය අපි හිතන්නවත් නැති විදියට හරිම තාත්විකවර. එහෙමත් නැත්නම් ගේම් එකේ ෆිසික්ස්. ඒ කියන්නේ භෞතික විද්‍යාව, වතුර පනින විදිහ, වාහන හැප්පෙනකොට වෙන දේවල්, ඒකේ තියෙන තාත්වික බව කවුද දන්නේ? ඒක නම් ඇත්ත. ඉතින් අවසානයේදී ගේම් එක අතට ආවම තමයි හරියටම කියන්න පුළුවන් වෙන්නේ මේ අවුරුදු ගාණක් ගත්ත එක සාධාරණීකරණය කරන රොක්ස්ටාර්ගේ අර උනන්දුව පෙන්වන ඒ විශේෂ දේ මොකක්ද කියලා. ඒ ගැන හිතන එකත් නිකන් රසවත් දෙයක්.